සිව්හෙලයේ සත්‍ය ගැඹුර දැක දස රාවණ සේනාවන අපහට ලබා දෙන්නා වූ මේ මහා විශ්ව ධාතුව තුළින් නැති වී ගිය බුදු දහමේ සත්‍යභාවය ඔප්පු කර පෙන්වන ලෙසට අපහට පිරිත් දේශනා ගාථාරත්නයන් සෙල්ලිපි බ්‍රහ්ම අක්ෂර දිව්‍ය අක්ෂර රාවණ අක්ෂර ආදී අක්ෂරයන්ද මේ සම්බුදු සසුනේ සත්‍යතා එලිකර දෙන ලෙසට සතර දළදා පාලක දැඩිමුන්ද දෙවියන්ගේ ප්‍රකාශනයයි පරිදි මේ සමාජගත කෙරේ අනාගතයේ බුදු සසුන රැක ආරක්ෂා කිරීම හා දේශයේ උන්නතිය උදෙසා විශ්ව ධාතුවේ අපහට මෙලෙස පණිවිඩ නිකුත් කරන ලෙසට දුන් දැනුමීමක් අරමයා සිදු කරන ලද්දකි. සියලු අනාගත දැක්ම අප සතුව පවතී. හෙළයේ දස රාවණද අප සතුව. सूत्र देशनाग ओम कांति कामं वदसो भगवानि धम्म रातो ओम मायिकां बलंगलं गुणवान् सप्तान् ओम तदागमि महा पुरिसेन वाति गम्पसति ओम नायको धैर्यं बलं वन् युतो ओम तदिपं मन्ति वरदाकिनीयं गुणवरदान् ओम बहुतं बलं जाति वदकिं हाति ओम नायकान्ति सुखविहरति चाकवन्नो ओम भगवान् विलति बलाति चाकवर्णान् ओम राहुतो बलविन्यातो जिनो
Om Balavinyanam Vedajato Nahita Om Bhakti Pativinnati Rāgitāṃ guna varaṇāṃ Om Parikāṃ Patavinnāya Bahulam Balam Om Nagito Munirakati Vikulam Aladam Om Sakti Tatam Kamam Manasaja Dasaham Om Dutiyo Nautam Jaya Vinsati Om Dadadaya Vantam Jam Gatim Puriseti Varam Om Namo Varam Bhavati Chakvaranti අර්ථය සියලු පටිච්චාන විඥාන ධර්ම දේශනාව එනම් සියලු ජීවිත පඨවියෙන් හටගෙන විඥානයෙන් අවසන් වීම මේ සියලු කෙලෙස් ධර්මතාවලට අනුව තම භවය ධර්මයෙන් රැකේ මේ මිහිත් මත ජීවිත හරියට ජල බිලක් වැනිය එහි ශක්ති බලය බොහෝමයි මේ සියලු ක්ලේශ මතින් හටගත් සිත තුළ සැඟ වූ මහා බල සම්පන්න ශක්තියක් සැඟවී ඇත එහි නායකත්වය සපයන තම සිත තුළ බලය වගා කර යුතුය සෑම විට තමන්ට වඩා ගුණයෙන් උසස් වන්නේ බුදු ගුණ හා බුදු මඟ යන්නන්ද වේ එවිට බහුතර බලයක් ඇත්තේ තමන්ගේ ශරීරයේ නොව සැකවූ සිත තුලයි එහි නායකත්වයේ දරන්නේ සුඛ විහරණය උදෙසා ලැබූ චක්‍ර අවධියන්ගේ බලයක් වේ එවිට තමන්ගේ ව්‍යාකූල සිත බලාත්මක වර්ණයන්ගේ දිතුලයි එවිට සියලුම බල විඥාන දොරටු අවදි වේ එවිට නාමයන්ට අනුව සම්භවය ධර්මයෙන් සූපත් කරයි අවදි කරයි කිසි විටක බල විඥාන අවදි වූවන් ප්‍රේත ආත්ම තුල නොඉපදේ එයයි මේ ධර්මයේ තුල ජයග්‍රහණ ලැබූ මනහර ශක්තිය සියලු අවබෝධයන් යුතුව විඥාන අවදි වූවන් තුල රාග සිත් මතු නොවේ සියලු පාපීන් හට ගැනීම පඨවි ධාතුව තුලින්ම බලාත්මකව බැහැර වේ එවිට බුදු පියාණන්ගේ ධර්මයේ ඔහුට ජය උදා කෙරේ එවිට තම මනස තුලින් දස බල ඥාන වැඩි හැකිය සාදු සාදු සාදු